අද මම පිට්ටු කන්නේ කෙසල් ගෙඩි පොල් කිරි එක. හරිම රසයි මේ විදිහට කෑම. ඔයගොල්ලොත් හදලා කාලා බලන්න. අද අපි හදනවා මල් පිට්ටු. වීඩියෝ එක වෙනකම් බලන් ඉන්න. තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. කැකුළු ආල් පිටි කිලෝ එකයි ගාගත්ත පොල් ගෙඩියයි. මේ පිටි බෙදලා අරන් තියෙන්නේ පිට්ටුව හයි වෙලා වේලෙන හින්දා. ඉතින් බෙදලා පිට්ටු හැදුවම පිට්ටුව වේලෙන්නේ කන්නත් පුළුවන් රසට. රස අනුව ලුණු දාගන්න. අපි වතුර ගොඩක් වැඩි කරගන්නේ නැතුව මේ විදිහට මල් වගේ එනකන් අනා ගන්න ඕනේ. අපි දැන් මේ පිට්ටුව අනාගෙන තියෙන්නේ මේ විදිහට කැට වෙන්න. අපි දැන් මේක තම්බ ගමු. මේ වගේ හොඳට පොල් දාලා යනවම පිට්ටුව රසට තියෙනවා. මේ බලන්න ලස්සන. අපි දැන් පිට්ටු එකට පොල් කිරි දාගත්තා. කෙහෙලුත් කපා ගත්තා. දැන් කෑමක් තමයි තියෙන්නේ. මාරම රසයි මේක නම්.